ඉතින් අද පින්බර වෙසක් පුන් පොහෝ දිනය දවසේ උදේ පාන්දරම මම මේ බුදු පියාණන් වහන්සේට උදේ පාන්දරම මල් පැන් පූජා කළා. බුදුන් වඳින්න තමයි සූදානම් වෙන්නේ. ලස්සන මල් වට්ටියක් එහෙම නෙලාගෙන ගිලන්පස ටිකක් එහෙම හදාගෙන මේ විදියට මේ දේවල් ටික ලෑස්ති කරගෙන බුදු පහන තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊට පස්සේ තමයි මම කිරි ආහාර පූජා කරන්නත් ඕනනේ අද. ඉතින් උදේ පාන්දරම මේ දේවල් වලට තමයි පිරිසිදු වෙලා එහෙම මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදියට මම කිරි ආහාර ටිකකුත් ලෑස්ති කරගත්තා. ඉතින් අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේට පිරිසිදු සිතින් සැදැහැ සිතින් මේ විදියට කිරි ආහාර පූජා කළා බුදුන් වැන්දා. මේ චූටි දුවට තමයි වෙනම මම කිරිබත් ටිකක් හදාගත්තේ. ඊට පස්සේ මෙන්න මේ පැටිස් අච්චුවකට දාලා ඉතින් එයා තමයි හැදුවේ මම නෙවෙයි. ඒ ටික මේ තියෙන්නේ මං හදාගත්ත කිරිබත් කැට ටික.
දැන් ඉතින් රෑට කාලා ඉවර වෙලා අපි ඊට පස්සේ ගියේ මේ අපේ ගමේ වෙසක් බලන්න. පුංචි පුංචි ළමයි ලස්සනට කැරකෙන කූඩුවක් එහෙම හදලා තිබුණා. ඉතින් එතන පුංචි දන්සලකුත් දුන්නා, අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් ඒකත් වැඳලා අපි මේ විදියට ලස්සන කූඩුවත් බලලා එහෙම තමයි ගෙදර ආවේ. ඉතින් ගෙදර ඇවිල්ලත් අපි ගියා අපේ මොරවක ටවුන් එකේ ලස්සන තොරණක් එහෙම තිබුණා. ඉතින් එතනටත් ගිහිල්ලා තමයි ගෙදර ආවේ. ඉතින් අද වීඩියෝ එකත් මම මෙතනින්ම අවසන් කරන්න යන්නේ. බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාන්න. වීඩියෝ එක හොඳයි නම් හැමෝටම බුදු සරණයි. ගිහිල්ලා ආපහු එන්නම් ලස්සන වීඩියෝ එකකින්. අද මේ වෙසක් පොය දවසේ හැමෝම සැදැහැසිතින් බෞද්ධයෝ විදියට බුදු දහමේම යෙදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.